අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක් ගැන විශේෂයෙන්ම ෆස්ට් ටයිම් අලුත් රටකට ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට ස්ටුඩන්ට් කෙනෙක්ට මයිග්‍රන්ට් කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් වීඩියෝ එකක් තමයි අදත් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ෆ්ලයිට් එකක් ඇතුළතදී ෆුඩ් අපි කෑම ගන්නේ, කොහොමද අපි ඒවා බුක් කරගන්නේ, අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද, ඊට පස්සේ එතකොට ලොං ෆ්ලයිට්ස් වල දෙන මීල්ස් මොනවද, ෂෝට් ෆ්ලයිට්ස් වල කෑම දෙනවද, ඔය වගේ දේවල් සම්බන්ධ වීඩියෝ එකක් තමයි අද ගෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳින්න කියලාත් කියනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න වැදගත් වෙයි කියලා හිතන දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. විශේෂයෙන්ම පළවෙනි පාරට පිට රටකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ෆ්ලයිට් සම්බන්ධ මම වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරද්දී මොනවද කරන්න ඕන, ලෑන්ඩ් කරද්දී මොනවද කරන්න ඕන, කොහොමද ඔයගේ හෑන්ඩ් ලගේජ් එක පැක් කරගන්නේ, කොහොමද ඔයගේ චෙක් බෑගේජ් එක පැක් කරගන්නේ, ඊට පස්සේ ෆ්ලයිට් එකක ටොයිලට් එකකට යද්දී මොන වගේ දේවල්ද දැනගෙන ඉන්න ඕන. ඒ වගේ විශේෂ වැදගත් වෙයි කියලා හිතන වීඩියෝස් කිහිපයක් මම කරලා තියෙනවා. ඉතින් channel එක subscribe කරන්න. කවදා හරිම කාලයක ඔයාලට මේ channel එක ප්‍රයෝජනවත් වේවි. ඔයාලට නැතත් ඔයාගේ දෙමව්පියෙක් හරි ඔයාගේ සහෝදරයෙක් හරි පිට රටකට යන්න ඉන්නවා නම් වැදගත් වෙයි කියලා මම හිතනවා. එතකොට පළවෙනියටම තියෙන ප්‍රශ්න තමයි හැම ෆ්ලයිට් එකකම අපි රටකට යද්දී හැම ෆ්ලයිට් එකකම අපිට කෑම දෙනවද කියලා වෙලා ෆ්‍රී අපි ටිකට් එකක් බුක් කරාට පස්සේ ඒ ටිකට් එකට කෑම ඉන්ක්ලූඩ්ද කියලා වෙලා ප්‍රශ්නයක් තියෙනවා. එතනදී සාමාන්‍යයෙන් ලොං ෆ්ලයිට්ස් වලදී විශේෂයෙන්ම අපි ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට වගේ යනවා නම් අනිවාර්යෙන්ම ඩිරෙක්ට් ෆ්ලයිට් එකක යනවා නම් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ වගේ අනිවාර්යෙන්ම මීල්ස් දෙකක් දෙනවා. එතනදී ප්‍රධාන මීල්ස් දෙකක් දෙනවා. ෂෝට් ෆ්ලයිට්ස් වල ඒ කියන්නේ ඩොමෙස්ටික් හරි සමහර වෙලාවට දැන් කවදාවත් ඕස්ට්‍රේලියාවට යනවා කියලාම විතරක් නෙවෙයි. දැන් මං හිතන්නේ අගෝස්තු වල ෆ්ලයිට් එකක් එන්න තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ජෙට් ස්ටාර් වල. එයාලගේ එතකොට කියන්නේ ලෝ බජට් එකේ. එතකොට අපේ ටිකට් එකේ ගාණ අඩුයි. එතකොට ඒවට මීල් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ එයාලයින් එක අනුව ඒ අපි ගන්න ටිකට් එක අනුව ඒකට කෑම ඉන්ක්ලූඩ් වෙනවද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම අපි ටිකට් එක ගන්නකොට අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝගෙන් අහන්න හරි සමහර වෙලාවට ඒගොල්ලෝ ක්ලියර්ලි මෙන්ෂන් කරනවා කෑම ඉන්ක්ලූඩ් වෙනවද නැද්ද කියලා වෙලා. විශේෂයෙන්ම ෂෝට් ෆ්ලයිට්ස් වලදී ඒ වගේම ලෝ කොස්ට් එයාර්ලයින්ස් වල සාමාන්‍යයෙන් කෑම දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වල දැන් අපි හිතමු ඕස්ට්‍රේලියාව ඇතුලේ ෆ්ලයිට්ස් යනවනේ. එතනදී ඒ වගේ ෆ්ලයිට්ස් වල සාමාන්‍යයෙන් පැය දෙකේ වගේ ෆ්ලයිට්ස් වල ඒගොල්ලෝ කෑම දෙන්නේ නැහැ කොහොමවත්. එතනදී අපිට මොන හරි දෙයක් ගන්න ඕන නම් අපිට පුළුවන් ඒ කියන්නේ අපිට සල්ලි දීලා වෙනම ෆ්ලයිට් එක ඇතුළේදී ඒව ඕඩර් කරලා ගන්න පුළුවන්. එහෙම chance එක තියෙනවා. නමුත් ටිකට් එකට ෆ්‍රී කෑම ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවට එක්ක ඔයාට සිද්ධ වෙනවා ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ අපිට කෑම ඕඩර් කරගන්න සල්ලිත් ගෙවලා. එහෙම නැත්නම් අපි බුකින් එක දාද්දිම ටිකට් එක බුක් කරද්දිම අපිට කලින්ම කෑම ඕඩර් කරලා තියන්න පුළුවන්. එතකොට එහෙම දෙයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් විශේෂයෙන්ම මම දන්න දේ තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ අපි ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් විදිහට කොළඹ ඉඳන් මෙල්බර්න් වලට යනකොට අනිවාර්යෙන්ම මීල් දෙකක් දෙනවා. ප්‍රධාන මීල් දෙකක් දෙනවා. අපි ගන්න ටිකට් එකට ඒක ෆ්‍රී ඉන්ක්ලූඩ් වෙනවා. කලින් කිව්වා වගේ ලොං ෆ්ලයිට්ස් ගැන කතා කරොතින් මම දන්න උදාහරණ විදිහට මම කියන්න ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ අපි මෙල්බර්න් වලට යද්දී එතනදී අපි ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ යද්දී පැය 10ක් 11ක් එක දිගට අපි ෆ්ලයිට් එක ඇතුළේ ඉඳගෙන යනවා. එතකොට ඒ වගේ වෙලාවක ඒගොල්ලෝ අනිවාර්යෙන්ම මීල්ස් දෙකක් දෙනවා. හොඳ මීල්ස් දෙකක් දෙනවා. එතකොට එකක් දෙනවා ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාට පස්සේ සාමාන්‍යයෙන් ටික වෙලාවක් යද්දි මේගොල්ලෝ එක ප්‍රධාන මීල් එකක් දෙනවා. ඒ නිසා ෆ්ලයිට් එකට නගින්න කලින් ඒ කියන්නේ කෑම කාලා යන්න ඕනි කියලා වෙලා එහෙම එකක් නැහැ. අනිවාර්යෙන්ම ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාට පස්සේ ඔයාට හොඳ ලොකු මීල් එකක් දෙනවා. ඊට පස්සේ ආයි ඒ මීල් එක දීලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ග්ලාසස් ඔක්කොම වහන්න කියලා වෙලා ඊට පස්සේ ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා ඒගොල්ලෝ අපිට නිදා ගන්න සලසනවා. ඊට පස්සේ ඊළඟ මීල් එක දෙන්නේ ලොකු ගැප් එකක් තියලා සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් විතර ගියාට පස්සේ විශේෂයෙන්ම උදේ වුණාට පස්සේ අපිට ඊළඟ මීල් එක දෙනවා. ඒක නිකන් බ්‍රෙක්ෆාස්ට් එකක් මෝර්නින් මීල් එකක් වගේ දෙන්න. හැබැයි ෆුල් මීල් එකක් දෙනවා. ඒ අතරතුර අපිට සාමාන්‍ය කැබින් ක්‍රූ එක අපිට ඉල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ වතුර එහෙම ඔෆර් කරනවා. ටී කොෆි එහෙම සමහරක් වෙලාවට යනවා. එතකොට අපිට ඒ වගේව ඉල්ලන්නත් පුළුවන්. ඒ නිසා අර ඒ වගේ ලොකු ලොං ෆ්ලයිට් එකක යනකොට පැය 10ක විතර ෆ්ලයිට් එකක යනකොට ඔයා බඩගිනි ඉන්න වෙයි කියලා වෙලා සැක හිත තියාගන්න ඕන නැහැ. ඊට පස්සේ ඊළඟ දේ තමයි ඔයාට වතුර බොන්න ඕනුනොතින් අපිට වතුර කොෆි ඉල්ලන්න පුළුවන්ද කියලා වෙලා පුළුවන්. එතනදී අනිවාර්යෙන්ම පුළුවන්. මොකද ඔයාට දැන් සමහරක් වෙලාවට ළඟපාත ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් නැති වුණත් ඔයාට පුළුවන් ඔයාගේ සීට් එකට උඩ වහලේ තියෙන බටන් එකක් තියෙනවා. එතකොට ඒක අපි
ප්‍රෙස් කර ගමන් එතනදී ඒගොල්ලන්ට මෙසේජ් එකක් යනවා. එතකොට එයාලා අපි ගාවට එනවා. එතකොට ඒ කියන්නේ අපේ එතන ලයිට් එකක් පත්තු වෙනවා. එතකොට ඒ අනුව ඒගොල්ලෝ අපි ගාවට එනවා. අපේ සීට් එක ගාවට ඇවිල්ලා මොනවද ඕනි කියලා බැලලා අහනවා. එතකොට අපිට වෝටර් එහෙම ඕනනම් වතුර ඕනනම් එහෙම ඉල්ලන්න පුළුවන්. ඒක එකපාරක් ප්‍රෙස් කරානි කියලා වෙලා ඔයා ආයි මේ ඔයාට මොන හරි ආයි පාරක් වතුර බොන්න ඕන නම් ඔයාට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ආයි ප්‍රෙස් කරලා වෙලා ඒගොල්ලෝගෙන් කෙනෙක්ව ඔයාගේ ළඟට ගෙන්නගෙන ඔයාලට අවශ්‍ය දේ කියන්න පුළුවන්. ඒ නිසා ඒවට ලැජ්ජ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතනදී අපිට ඕන දේ සාමාන්‍යයෙන් වතුර මොන හරි එහෙම ඕන නම් අපේ හදිසි අවශ්‍යතාවයකදී එහෙමනම් ඒගොල්ලන්ට කතා කරලා අපිට ඒ දේවල් ලබා ගන්න පුළුවන්. නමුත් මීල් සම්බන්ධව ගත්තොතින් මීල්ස් අපිට එහෙම අපිට ඕන විදිහට ඉල්ලන්න බෑ. ඒගොල්ලන්ගේ ටයිම් එකක් තියෙනවා. එතකොට ප්‍රධාන මීල්ස් දෙක සාමාන්‍යයෙන් දෙන්නේ ඒගොල්ලන්ගේ ටයිම් එකක් තියෙන. ඒ ටයිම් එකට විතරයි දෙන්නේ. ඒ අතරතුර තමයි අපිට වෙන මොන හරි වතුර කප් එකක් ඒ වගේ මොන හරි ඕන නම් අපිට ඒගොල්ලන්ව ගෙන්නගෙන ඒ දේවල් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් එයාලයින් එකේ නම් ඒ කියන්නේ දැන් අපේ තමන්ගේ මීල් එක තෝරද්දි දැන් අපි ඒගොල්ලෝ අපිට ඔප්ෂන්ස් දෙකක් දෙනවා. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම ඒ කියන්නේ මීල් සර්ව් කරන්න කලින් ඒගොල්ලෝ සීට් එකෙන් සීට් එකට ඇවිල්ලා වෙලා අපෙන් අහනවා කො අනිවාර්යෙන් හැමෝටම ගැලපෙන විදිහට ඒ කියන්නේ වෙජිටේරියන් මීල් එකක් කොයි චිකන් මීට් මීල් එකකුයි තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මුලින්ම එක්ක කල් තියලා අහගෙන යනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ බෙදාගෙන යද්දී අපෙන් අහනවා ඒ කියන්නේ ඔයාලට මොනවද ඕන කියලා වෙලා. එතකොට එතනදී අපිට කියන්න පුළුවන් එක්ක චිකන් එකක් එහෙම නැත්නම් වෙජිටේරියන් එකක් එහෙම. එතකොට ඒගොල්ලන්ගේ සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ කිරිබත්තුයි පාස්තා එකකුයි තිබ්බා. එතකොට අපෙන් ඇහුවොතින් අපිට මොනවද ඕනි කියලා වෙලා එහෙම තෝරන්නත් දෙනවා. එතනදී ඔප්ෂන්ස් දෙකයි ගොඩාක් ඔප්ෂන්ස් නැහැ. සාමාන්‍යයෙන් මේ ඔප්ෂන්ස් දෙක විශේෂයෙන් මම කතා කරන්නේ බිස්නස් ක්ලාස් එක ගැන නෙවෙයි. ඉකොනොමි ක්ලාස් එක මේක ක්ලාස් අනුවත් වෙනස් වෙන. එතකොට බිස්නස් ක්ලාස් එකේ නම් එතනදී ගොඩාක් ඔප්ෂන්ස් තියෙන්න පුළුවන්. කෑම ජාති ගොඩාක් දෙන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ ඉකොනොමි ක්ලාස් එක ගැන. එතකොට ඉකොනොමි ක්ලාස් එකේ සාමාන්‍යයෙන් ඔප්ෂන්ස් දෙකක් දෙනවා. එතනදී කැමති එකක් අපිට තෝරගන්න පුළුවන්. ඒකට සමහරක් වෙලාවට ඒ කියන්නේ විශේෂ රික්වයර්මන්ට්ස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඩයටරි රික්වයර්මන්ට්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරව ආගමික වශයෙන් එක එක කෑම ජාතිවල ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම මෙඩිකල් රීසන්ස් නිසා. එතකොට සෞඛ්‍යමය පැත්තෙන් සමහර කලට කෑම ජාති ගැන සැලකිලිමත් වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක ටිකට් එක බුක් කරද්දිම එතනදී ස්පෙෂල් මීල් එකක් ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ප්‍රී බුක් කරන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට දැන් හලාල් එහෙම නැත්නම් ඩයබටික් මීල් එකක් වෙජිටේරියන් ඒ වගේ මොන හරි කල් තියලා බුක් කරන්න පුළුවන්. හැබැයි මේක ඒ වෙලාවේ කරන්න බෑ. එතනදී බුක් කරන්න ඕන සාමාන්‍යයෙන් පැය 24ත් 48ත් කලින් ෆ්ලයිට් එකට පැය 24ත් 48කට විතර කලින් සාමාන්‍යයෙන් බුක් කරන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ඔයාට ඔයාගේම කැම ජාති ෆ්ලයිට් එක ඇතුළට ගේන්න පුළුවන්ද කියන එක. ගේන්න පුළුවන්. හැබැයි හැම කැම ජාතිම එහෙම ගේන්න බෑ. ගේන්න පුළුවන් සාමාන්‍ය ඩ්‍රයි ස්නැක්ස් තියෙනවා නම් ඒ වගේ බිස්කට්ස් පැකට් ඊට පස්සේ සෑන්ඩ්විච් වගේ සාමාන්‍ය පොඩි කැම ජාති ගේන්න පුළුවන්. නමුත් ඔයාට ෆ්ලයිට් එක ඇතුළට ගෙනල්ලා බත් පාර්සල් දිග අරගෙන එහෙම කන්න බෑ. එතනදී සාමාන්‍ය ලික්විඩ්ස් තියෙන කැම ජාති ගේන්න බෑ. ඒ වගේම කරි ග්‍රේවි තියෙන කැම ජාති සාමාන්‍යයෙන් ගේන්න බෑ. විශේෂයෙන්ම ඒක සමහර කලාවට අපි මොන හරි කරි තියෙන කැම ජාති ගෙනාවොත් ඒක ස්මෙල් එක තව කෙනෙක්ට වදයක් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් එහෙම ගේන්න දෙන්නේ නැහැ. එතනදී නමුත් ඩ්‍රයි කැම ජාති ඩ්‍රයි ස්නැක්ස් ඊට පස්සේ බිස්කට් සෑන්ඩ්විච් ඒ වගේ මොන හරි දෙයක් ගේන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ෆ්ලයිට් එක ඇතුළතදී සමහර කලාවට අපිට දෙන කැම ජාති දැන් ෆෘට්ස් මොන හරි තිබුණොත් එතකොට ඒවා අපිට ඊළඟට යන රටට බෑග් එකේ දාගෙන අරගෙන යන්න තියාගන්න එපා. මොකද විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට වගේ යද්දී අනික කිසිම වෙලාවක ෆ්‍රෙෂ් ෆුඩ් ජාති අපිට රට ඇතුළට ගෙනියන්න බෑ. ඒක තහනම් දෙයක්. ඒ නිසා ඒ දේවල් ඔක්කොම කාලා බීලා එතනම ඉවර කරලා අයින් කරලා දාන්න. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි මේ ෆුඩ් ට්‍රේ එක ගැන. එතකොට කෑම ගද්දී අපි කෑම ටික තියාගෙන කන පොඩි ට්‍රේ එකක් වගේ එකක් තියෙනවා. එතකොට මේ ෆුඩ් ට්‍රේ එක මේක ෆෝල්ඩබල් ෆුඩ් ට්‍රේ එකක්. කියන්නේ නමන්න පුළුවන් ෆුඩ් ට්‍රේ එකක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ඉකොනොමි ක්ලාස් එකේ වගේ නම් යන්නේ ගොඩක් කලාවට ඉකොනොමි ක්ලාස් එකේ අර ෆ්‍රන්ට් රෝ එකේ ඇරෙන්න අනිත් හැම සීට් එකකම වගේ. එතකොට තමන්ගේ ෆුඩ් ට්‍රේ එක තියෙන්නේ ඉස්සරහා අපේ ඉස්සරහා තියෙන සීට් එකේ පිටිපස්සට කරලා තමයි ෆුඩ් ට්‍රේ එක තියෙන්නේ. එතකොට එහෙම නැත්නම් අපි ඉකොනොමි ක්ලාස් එක යනවා නම් සමහර කලාවට සමහර කලාවට ඉස්සරහා පෙළියේ බිස්නස් ක්ලාස් වලත් මෙහෙම තියෙන්නේ. එතකොට අර ආම් රෙස්ට් එක තියෙනවා. ආම් රෙස්ට් එක ඇතුලේ තමයි එතකොට ෆුඩ් ට්‍රේ එක තියෙන්නේ. එතකොට එතනින් අපි එළියට ගන්න ඕන. එතකොට මේ ෆුඩ් ට්‍රේ එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් අපි ඉඳගත්තට පස්සේ අපි ඉස්සරහා තියෙනනේ සීට් එකක්. ඒ සීට් එකේ පිටිපස්සේ තමයි අපිට අදාළ ෆුඩ් ට්‍රේ එක තියෙන්නේ. එතනදී ඒක උඩට වෙන්න ලොක් එකකින් නමලා සෙට් කරලා තියෙන. එතකොට අපි ඒ ලොක් එක ඇරිය ගමන් ෆුඩ් ට්‍රේ එක පහළට එනවා. ඊට පස්සේ ඒක දෙකට නවලා තියෙන. ඒක අනිත් පැත්තට අපිට අපේ පැත්තට දිග අර ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි ෆුඩ් ට්‍රේ එක ඕපන් කරගන්නේ. එතකොට වහද්දිත් එතකොට මුලින්ම දෙකට නමලා ඊට පස්සේ උඩට කරලා වෙලා තමයි ලොක් එක දාන්න ඕන.
එතකොට මේ ෆුඩ් ට්‍රේ එකේ කියන්නේ කෑම ගන්න විතරක්ම නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ටේක් ඔෆ් කරලා ලෑන්ඩ් කරන අතරතුර කාලයක් දෙන්නේ. එතකොට මේ කාලය ඇතුළත මොන හරි ඩ්‍රින්ක්ස් තියාගන්න, එතකොට මීල්ස් ගන්න, එහෙම නැත්නම් ස්නැක්ස් ගන්න, ඒ වගේම ෆෝන් එකක් බලන්න, පොතක් කියවන්න, මේ හැම දෙයකටම ලැප්ටොප් එකක් තියාගන්න, මේ හැම දෙයකටම පාවිච්චි කරන්න. එතකොට මේ ෆුඩ් ට්‍රේ එක තමයි. නමුත් මේ ෆුඩ් ට්‍රේ එක අපිට ඕන වෙලාවට ඕපන් කරන්නත් බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දී අපි ෆ්ලයිට් එක නැග ගමම ෆ්ලයිට් එක උඩට ගද්දී ඒගොල්ලෝ දෙන announcements වල ප්‍රධාන එකක් තමයි කියන්නේ අපි දැන් ඔය ෆුඩ් ට්‍රේ ඒ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක වහලා තියන්න ඕනේ. ඒක ඕපන් කරගෙන ඉන්න බෑ. ඒ වගේම තමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දිත් එතකොට අනිවාර්යෙන්ම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස්ලා සීට් එකකින් සීට් එකට ගිහින් බල යනවා. එතකොට අපි මේ ෆුඩ් ට්‍රේ එක ඕපන් කරගෙන ඉදින්නේ කියලා අනිවාර්යෙන්ම ලෑන්ඩ් කරද්දිත් ෆුඩ් ට්‍රේ එක වහලා අපි ඒ තියෙන කලින් තිබ්බ පොසිෂන්ස් වලම තියන්න ඕනේ. මේකට හේතු තියෙනවා. ඇයි මේ ෆුඩ් ට්‍රේ එක ඒ කියන්නේ ඕපන් කරලා තියන්න එපා කියලා කියන්නේ? එකක් තමයි ෆ්ලයිට් එකක් වේගෙන් මූව් වෙනවා. ඒ කියන්නේ ලෑන්ඩ් කරද්දී ටේක් ඔෆ් කරද්දී මේ දෙකේදීම එතකොට සමහර කලාවට සඩන් බ්‍රේකින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටර්බියුලන්ස් වෙන්න පුළුවන්. ඒ වගේම ඉමර්ජන්සි මූව්මන්ට්ස් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක එකක් මොකක් හරි දෙයක් වුණොත් මේ ට්‍රේ එකකින් හින්දා ඔයාලට තුවාල වෙනවා. අනිත් දේ තමයි ඔයාලට හදිස්සියවත් ෆ්ලයිට් එකෙන් එළියට යන්න වුණොත් මේ ට්‍රේ දාගෙන තිබුණොත් හදිස්සිය ඔක්කොම ඒවා බ්ලොක් වෙනවා. ඊට පස්සේ ලොන්ග් ෆ්ලයිට් එකකදී කොහොමද මේ මීල් සර්ව් කරන්න කියලා ගත්තොත් මුලින්ම ඒ කියන්නේ ෆ්ලයිට් ක්‍රූ එක කියන්නේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් එතකොට තමන්ගේ ළඟට ඇවිල්ලා තමන්ගේ චොයිස් එක මුලින්ම අහන. එතකොට ඔප්ෂන්ස් දෙකක් දෙනවා. එතනින් කෝකද කැමති කියලා වෙලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ෆුඩ් මීල් ට්‍රොලිස් එනවා. රෝ එක අතරින් ට්‍රොලි එක ඇවිල්ලා එතකොට ඒගොල්ලෝ මුලින්ම මොන හරි ජූස් වර්ග, ඒ කියන්නේ ඇපල් ජූස්, ඔරෙන්ජ් ජූස් එහෙම නැත්නම් වයින් එහෙම නැත්නම් හાર્ඩ් ලිකර් එහෙම අපිට ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ෆුඩ් ට්‍රේ එකක් දෙන්නේ, කෑම තියෙන ට්‍රේ එකක් දෙනවා. එතකොට ඒකේ තියෙනවා ප්‍රධාන මීල් එක තියෙනවා. ඊට පස්සේ බ්‍රෙඩ් බටර් තියෙනවා. ඊට පස්සේ කට්ලරි තියෙනවා. ඊට පස්සේ අතුරුපස්ස කප් එකක් තියෙන එකට සමහරක් කලාවට ෆෘට් සලාඩ් එකක් එහෙම නැත්නම් චීස් කේක් එකක් එහෙම නැත්නම් කේක් එක මොන හරි තියෙනවා. ඊට පස්සේ වෝටර් කප් එකක් තියෙන එතනදී කප් එකට ඒගොල්ලෝ හොට් වෝටර් දෙනවා. ඒ ප්‍රධාන මීල් එක අරගෙන ඉවරුණාට පස්සේ අනිත් දේ වැදගත් දේ තමයි ඒ කියන්නේ කෑම එක දුන්න ගමන් ඔයා කෑම එක ගන්න ඕනි කියලා රෂ් කරන්න ඕන නැහැ, කලබල වෙන්න ඕන නැහැ. එතනදී ඔයාට ඇතිතරම් ටයිම් එක දෙනවා. සාමාන්‍යයෙන් මට මතකයි පළවෙනි පාරේ මමත් ඉක්මනට කෑවා. එතනදී සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ පැය භාගයක් එහා කාලයක් දෙනවා. පැය භාගයක් ඊට වඩා එහා කාලයක් දෙනවා අපිට නිදහසේ ටයිම් එක අරගෙන හොඳට නිදහසේ කෑම එක ගන්න පුළුවන් තරම් ටයිම් එකක් දෙනවා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ප්‍රධාන මීල් එක දීලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ අතරතුර දෙනවා. ඒ කියන්නේ කොෆි එකක් හරි ටී හරි කොෆි හරි ඒගොල්ලෝ ආයෙ සර්ව් කරන් යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙ ට්‍රොලි එක එනවා. ඒ ට්‍රොලි එක ඇවිල්ලා ඊට පස්සේ අපිට පිළිගන්නපු ට්‍රේ ඊට පස්සේ කප්ස් ඒ දේවල් ඒගොල්ලෝ එකතු කරගෙන යනවා. නේ ඕගොල්ලන්ට වද වෙන කිසිම දෙයක් නැහැ. අපිට දීපු කෑම ට්‍රේ ඒ දේවල් වලට මොකද කරන්නේ? ඊට පස්සේ වැදගත් දෙයක් තමයි සාමාන්‍යයෙන් අත හොදන්න යන්න තියාගන්න බෑ. ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ අපිට අත හොදන්න වතුර බෝල් එකක් එහෙම ගෙනත් දෙන්නේ නැහැ. ෆ්ලයිට් එක ඇතුලේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කට්ලරි දෙනවා. එතනදී හැඳි ගෑරුපි ඔක්කොම තියෙනවා. පුළුවන් තරම් කෑම එකේ ඒ දේවල් පාවිච්චි කරලාම ගන්න. අවශ්‍යම නම් එතකොට ඔයාට මං හිතන්නේ මම නම් ඒ කියන්නේ කවුරුත් එහෙම යනවා කියලා වෙලෙ. එතකොට සාමාන්‍යයෙන් ඕනනම් ෆ්ලයිට් ලැබොරටරි එක තුලට ගිහලා වෙලා අපිට ඕනනම් අත හොද ගන්න පුළුවන්. එතන සිංක් එකක් තියෙනවා. ඒ හැර සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරන්න යන්න බෑ. හැඳි ගෑරුපිම පාවිච්චි කරලා කෑම එක අරන් ඉවර කරන එක හරියම ලේසි ඔයාට. මොකද නැගිටින්න ඕන නැහැ. එතකොට ඒගොල්ලෝ ෆුඩ් කෑම ට්‍රේ එක පවා ඒගොල්ලෝ අරගෙන එකතු කරගෙන යනවා. අනිත් දේ තමයි ඒ කියන්නේ දෙන කප්ස් උනත් වතුර ඒ ඔක්කොම සර්ව් කරන්නේ ඒගොල්ලෝ ප්ලාස්ටික් කප්ස් වලට. එතකොට ඒ දේවල් ඒගොල්ලෝ එකතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් කාලා ඉවරලා එකතු වෙන ඔය කප්ස් ජාතිය ඒ දේවල් මොනවා තමන්ගේ ඉස්සරහා තියෙන අර සීට් පොකට් එකට දාන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සීට් පොකට් එකේ මැගසින්, සේෆ්ටි කාඩ්ස් ඒ වගේ දේවල් දාලා තියෙන අපේ අත්‍යවශ්‍ය දෙයක් අපිට ගිහිල්ලා බහිනකන් දාලා තියාගන්න පුළුවන්. අනිත් දේ තමයි කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ඒ කියන්නේ තමන්ගේ සීට් එක ෆුඩ් ට්‍රේ එක ඕපන් කරගන්න දන්නේ නැති වෙන්න පුළුවන්. පළවෙනි පාරට ෆ්ලයිට් එක ඇතුළේ යන කෙනෙක්ට විශේෂයෙන්ම නැග්ගම එතකොට කෑම පිළිගන්නවද්දි තමන් දන්නේ නැත්නම් ඒ ගැන බය වෙන්න එපා. ඒගොල්ලෝගෙන් අහන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාලයින් එකේ නම් ඉංග්‍රීසියෙන් කතා කරනවා තමයි. නමුත් අපිට සිංහලෙන් ඒගොල්ලෝගෙන් දෙයක් අහන්න පුළුවන් ශ්‍රී ලංකන් එයාලයින්ස් වල. ඒ හැර අනිත් එයාලයින්ස් වල නම් ඉංග්‍රීසි පාවිච්චි කරන්න වෙනවා. එතනදී අපි දන්නේ නැත්නම් අනිත් අය කරන දිහා බලලා අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැබින් ක්‍රූ එකෙන් අපිට අහන්න පුළුවන් කොහොමද මේක කරගන්නේ කියලා. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම උදව් කරනවා. ඒගොල්ලෝ
ඉගෙන අහන්න කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි මේ ටිප්ස් මේවා දැනගෙන යන්න. එතකොට ඔයාලගේ ඒ ෆ්ලයිට් එක ඇතුලේ ජර්නි එක හරිම ඊසි වෙනවා, කම්ෆර්ටබල් වෙනවා. ඒ වගේම තමයි මම කරලා තියෙන අනිකුත් ෆ්ලයිට් සම්බන්ධ වීඩියෝස් උත් බලන්න. එතකොට විශේෂයෙන් ෆ්ලයිට් එකේ ලැබෙටරි එක, ටොයිලට් එක යූස් කරන්නේ කොහොමද කියලා වෙලා වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට බැගේජස් පැක් කරගන්නේ කොහොමද කියලා වෙලා ඊට පස්සේ ඉමිග්‍රේෂන් වලදී අහන ප්‍රශ්න සම්බන්ධ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වේවි. channel එක subscribe කරන්න කියලා කියනවා. Thank you.